ආයිබෝවන් යාළුවනේ ලංකාවේ පුංචිතිරය වගේම රිජීතිරයත් එකළු කරන අපේ ආදරණීය නිරියන් අතරින් තමන්ගේ කලාගමන අවුරුදු කුමරිය වේදිකාවෙන් ආරම්භ කරපු දක්ෂ රූපසුන්දරියන් 10 දෙනෙක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. 1. නෙද්මි රොෂෙල්. මුලින්ම අපි කතා කරන්නේ ඇයගේ සුපුරුදු සුන්දර හිනාවෙන්ම ප්‍රේක්ෂක හිත් දිනාගත්තු නෙත්මි රොෂෙල් ගැන. රූපවාහිනී අවුරුදු කුමරිය විදියට කිරුළු පළඳිමින් ශේෂ්ත්‍රයට ආපු නෙත්මි අද වන විට ලංකාවේ ඉන්න ජනප්‍රියම වගේම දක්ෂතම තරුණ නිලියක්. 2. සංජානා ගාමාරච්චි. ඊළඟට අපේ ලයිස්තුවේ ඉන්නේ සංජානා ගාමාරච්චි. දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ තෙවන ස්ථානය දිනා ගනිමින් කලාවට පා තබපු සංජානා අද වෙනකොට තමන්ගේ අපූරු රංගන ශෛලිය නිසාම ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලබනවා. 3. ගීත්මා බණ්ඩාර. තමන්ගේ ආකර්ශනීය රූපයෙන් වගේම රංගනයෙන් රසික හදවත් අමන්දානන්දයට පත් කරපු ගීත්මා බණ්ඩාර ශේෂ්ත්‍රයට එන්නේ හිරු අවුරුදු කුමරිය තරඟාවලියේ දෙවන ස්ථානය දිනා ගනිමින්. අද ඇය පුංචිතිරයේ නැතුවම බැරි තරුවක්. 4. සුහන්දි ഘോഷදී. ITN අවුරුදු කුමරිය තරඟාවලියේ දෙවන ස්ථානය හිමිකර ගනිමින් කලාවට ආපු තවත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සුහන්දි ഘോഷදී කියන්නේ. ඇයත් තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉටු කරන නිලියක්. 5. කස්තුරි ජයවර්ධන. රංගන ශේෂ්ත්‍රය තුළ තමන්ගේ අනන්‍යතාවක් ගොඩනගාගත්තු කස්තුරි ජයවර්ධන කලාවට අවතීර්ණ වෙන්නේ දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ දෙවන ස්ථානය දිනා ගනිමින්. ඇයගේ රංගන කුසලතාවය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. 6. දමිත්‍රි සුබසිංහ. මෑත කාලයේ පුංචිතිරයේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු දමිත්‍රි සුබසිංහ කියන්නේ දෙරණ අවුරුදු කුමරිය විදියට අභිෂේක ලබපු සුන්දර තාරකාවක්. ඇයගේ රංගනයට වගේම නිවේදන කලාවටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා. 7. හේෂානි ලියදිපිට. සුන්දර මන්දස්මිතයකින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත්තු හේෂානි ලියදිපිට ශේෂ්ත්‍රයට පියවර තබන්නේ දෙරණ අවුරුදු කුමරිය කිරුළ හිසදරා ගනිමින්. අද වෙනකොට ඇයත් ලංකාවේ ජනප්‍රිය නිරියන් අතර පෙරමුණේම ඉන්නවා. 8. කාවින්ද්‍යා දුල්ෂානි. ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන මතකයන් ඉතිරි කරපු කාවින්ද්‍යා දුල්ෂානි තමන්ගේ කලා ක්ෂේත්‍රයේ ගමන ආරම්භ කරන්නේ ITN අවුරුදු කුමරිය විදියට ජයග්‍රහණය කරමින්. ඇයගේ රංගන පරාසයත් ඉතාම පුළුල් එකක්. 9. හිරුෂි වසුන්දරා. ඒ වගේම තමයි දෙරණ අවුරුදු කුමරිය වේදිකාවෙන් ශේෂ්ත්‍රයට දායාද වුණු තවත් සුන්දර රංගන ශිල්පිනියක් තමයි හිරුෂි වසුන්දරා කියන්නේ. ඇයත් තමන්ගේ දක්ෂතාවයෙන් පුංචිතිරේ හැඩ කරන්න සමත් වෙලා තියෙනවා. 10. දසුනි නවෝදයා. අපේ ලයිස්තුවේ අවසානයේටම ඉන්නේ දසුනි නවෝදයා. ITN අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලඳි දසුනි අද වන විට තමන්ගේ දක්ෂතා ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් සාර්ථක ගමනක් යන නිලියක්.